දෙදහස් 4 වසරේ ඕස්ට්‍රේලියානු පිලේ ශ්‍රී ලංකා සංචාරයේ දෙවන එක්දින තරඟය. පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිල ලකුණු 245ක් ලබා ගන්නවා. 245ක ඉලක්කය හඹා යන කැංගරුවන්ට අවසාන පන්දු වාරයේදී කඩුළු 5ක් අතැතිව ලකුණු 8ක් ලබා ගැනීමට තිබුණා. ඒ අවස්ථාවේදී පන්දුවට පහර දෙමින් සිටියේ ප්‍රවේගකාරී පිතිකරු ඇන්ඩ්‍රු සයිමන්ස් හා සුපිරි පිතිකරු මයිකල් බෙවන්. තීරණාත්මක අවසන් පන්දු වාරයේ යැවීමට නායක මවන් අතපතු බාර දෙන්නේ චමින්ද වාස්ට. එහිදී සුපිරි පන්දු යැවීමක නිරත වූ වාස් ශ්‍රී ලංකාවට ලකුණු 1ක තියුණු ජයක් ලබා දෙනවා. Fantastic stuff from Chaminda Vaas. The mid-wicket this time. Wonderfully bowled again. They pick up a single and only just get it. Now, Bevan has to hit this for 6. The bicycle fingernails, the captain, he's... Here we go. Bowl, well, here's in the air. Right before a 6. It could be out. He's under it. It's dropped. They're still running. I don't think they'll get 4, they'll get 3 here. Simons will come back for the 4th. He can't. They get 3. Sri Lanka win by 1. What an afternoon of cricket. What a day of cricket at Dambulla. It doesn't come much better than that. Chaminda Vaas, you keep the ball. You are my man of the match at least. What a tremendous performance. 2007 වසරේ පැවති එක්දින ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි අටවටේ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තරඟය. පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිල ලකුණු 235කට සියල්ලන් දැවී යනවා. එම ඉලක්කය හඹා යමින් සිටි එංගලන්ත කණ්ඩායමට අවසන් පන්දු වාරයේදී කඩුළු 3ක් අතැතිව ලකුණු 12ක් ලබා ගැනීමට තිබුණා. ඒ අවස්ථාවේදී පන්දුවට පහර දෙමින් සිටියේ රවි බොපාරා සහ සජීත් මහමුද්. අවසන් පන්දු වාරයේ යවූ දිල්හාර ප්‍රනාන්දුගේ දෙවන පන්දුවෙන්ම ලකුණු 4ක් ලබාගත් බොපාරා කෙමෙන් තරගයේ වාසිය තමා දෙසට හරවා ගැනීමට සමත් වන්නේ මුල් පන්දු 5 තුලදී ලකුණු 9ක් ලබා ගනිමින්. පීඩනයේ හමුවේ අවසන් පන්දුව දැමීමට දිව යන දිල්හාර අවසන් මොහොතේ පන්දුව නොදමා නැවත හැරියෙනවා. නැවත දිව යන ඔහු පන්දුව කෙලින්ම කඩුල්ලට යොමු කරමින් බොපාරාව දවා ගැනීමට සමත් වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට ලකුණු 2ක තියුණු ජයක් හිමි වනවා. Definitely can bat. They'll run for it. Yes, they would. 3 of the last ball. Would this one? With the final delivery. Oh, and he pulls back. Bopara is stunned. Can you believe it? He's going to re-bowl it. Dilhara Fernando back to his mark. There's a short prayer. Well, he's in. Oh, it's gone for 4! Bopara! Oh, he's bowled! He's bowled! I thought it got the bat and went for 4. He took England to the brink. People are stunned. 2014 වසරේ ශ්‍රී ලංකා පිලේ එංගලන්ත සංචාරයේ දෙවන ටෙස්ට් තරඟය. තරඟයේ පස්වන දිනේ අවසාන පන්දු වාර කිහිපයේ තරඟයේ ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට එංගලන්ත කණ්ඩායම දැඩි උත්සාහයක නිරත වෙමින් සිටිනවා. අවසන් පන්දු වාරයේ එළඹෙන විට කඩුළු 9ක් දැවී සිටි ඔවුන්ගේ අවසන් කඩුල්ලේ සම්බන්ධතාව පන්දු 121කින් ලකුණු 21ක්. ජේම්ස් ඇන්ඩර්සන් පන්දු 50ක් තුළ ලකුණු ලබා තම කඩුල්ල ආරක්ෂා කර ගැනීමට සමත් වී සිටියා. අවසන් පන්දු වාරයේ එළඹෙන විට කඩුළු 9ක් දැවී සිටි ඔවුන්ගේ අවසන් කඩුල්ලේ සම්බන්ධතාව පන්දු 121කින් ලකුණු 21ක්. එහිදී ජේම්ස් ඇන්ඩර්සන් පන්දු 50ක් තුළ ලකුණු නොලබා තම කඩුල්ල ආරක්ෂා කර ගැනීමට සමත් වී සිටියා. කෙසේ නමුත් තරගයේ අවසන් පන්දුවට පෙර පන්දුවේ ශාමින්ද එරංග යවන බවුන්සර් පන්දුවට රංගන හේරත් අතට උඩ පන්දුවක් ලබා දී ඇන්ඩර්සන් දැවී යන්නේ ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක් ලබා දෙමිනි. He is absolutely distraught and the Sri Lankans go wild. And they deserve it. What an effort. අපගේ නවතම වීඩියෝ දාපු ගමන් දැනගන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.